ආයුබෝවන් හැමෝටම. ඉතින් තවත් ලස්සන පහන් කූඩුවක වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේක ගැන කතා නොකරම බැරි පහන් කූඩුවක්. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහ අත්දැකීමක් ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් වෙනදට මම යන්නේ පහන් කූඩු පෙන්වන්න. ඒ කියන්නේ පහන් කූඩු නිර්මාණය කරන හැටි පෙන්වන්න. ඉතින් අද මම ආවේ පහන් කූඩුවක් ගිනි තියන හැටි පෙන්වන්න. ඉතින් මේ කතාව කියනකොටම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මතක් වෙනවා මම මේ කතා කරන්නේ මොන පහන් කූඩුව ගැනද කියලා. ඉතින් ඔබ හිතන එක හරි. ඒ තමා ඒ මාදු පිටියේ විශ්මිත පහන් කූඩුව. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති වෙසක් එකට පෙන්නපු මේ පහන් කූඩුව ගැන මොකටද මේ නැවත නැවත ආයෙ කතා කරන්න කියලා. ඉතින් කතා කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ පහන් කූඩුව වෙසක් එකට බලන්න බැරි වෙච්ච අයට නැවතත් පොසොන් එකට අපි පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැන කතා කරන්න ලොකු කතාවක් තියෙනවා. මේ කතානායකයත් මාත් එක්ක එකතුලා ඉන්නවා මේ පහන් කූඩුවේ නිර්මාතෘවරයා. ඉතින් මේක මාර විශ්වකර්ම නිර්මාණයක්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න ඕනේ. ඉතින් තවත් කියන්න දෙයක් තියෙනවා. මෙච්චර කල් මේ වීඩියෝ එක Facebook එකේ අන්තර්ජාලයේ සැරිසරුවට අපි දැක්කේ නෑ මේ පහන් කූඩුවේ සම්පූර්ණ විස්තරය. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න ඕනේ. මොකද මෙතන තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්. ඉතින් අපි අර දැක්කේ වෛරල් යන වීඩියෝ කීපයක් විතරයි. ඒවා ෂෝට් වීඩියෝ, කෙටි වීඩියෝ. නමුත් මෙතන ඊට එහා ගිය අතිශය විශිෂ්ට නිර්මාණයක් තියෙනවා. ඉතින් ඒ නිර්මාණය ගැන කතා කරන්න ඒ කතානායකයා මාත් එක්ක ඉන්නවා. ඉතින් වෙනද වගේම වීඩියෝ එක මේ විදිහට ආරම්භ කරනවා. ට්‍රැවල් සවාරිය අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වටීවි. මොකද කලින් පහන් කූඩුව නරඹන්න බැරි වෙච්ච ඔයාට ඔන්න නැවතත් අවස්ථාවක් තියෙනවා. ඉතාමත් නිදහසේ නරඹන්න. දින 5ක කාලයක් තියෙනවා මේ පහන් කූඩුව නරඹන්න. ඉතින් ආරාධනා කරනවා මේ පහන් කූඩුව බලන්න එන්න කියලා. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු වීඩියෝ එකට මේ ට්‍රැවල් සවාරිය. ඉතින් මාදු පිටියක කූඩුව ගැන කතා කරනකොට කතා නොකරම බැරි කෙනෙක් තමයි ඒ පහන් කූඩුවේ නිර්මාතෘවරයා. මොකද මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා ඕගොල්ලෝ හරියට මේ කූඩුව තාම බැලුවේ නැහැ. ඇත්තටම ඒකට හේතුව මාත් එක්ක මේ ඉන්න කතානායකයා කියයි. ඉතින් මේ පහන් කූඩුව නිර්මාණය කරපු ඒ අසිරිමත් පුද්ගලයා තමයි මාදු පිටියේ නුවන් ධනුෂ්ක මහත්මයා. ඉතින් එතුමා මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා. ඉතින් අපි මේ කතාව ලස්සනට ආරම්භ කරමු. අනිවාර්යෙන් දිගටම බලන්න, හැමෝටම බලන්න, ෂෙයා කරන්න. මොකද මේක ඉතාමත් වටින අවස්ථාවක්. මම නැවතත් කියනවා ඕගොල්ලෝ මේ කූඩුව තාම හරියට බැලුවේ නැහැ. ඉතින් මේ මහත්මයාගෙන් අපි අහලා බලමු මේ කූඩුවේ විස්තරය ගැන. ඉතින් ධනුෂ්කගේ ආයුබෝවන් කියලා පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් ඇත්තටම මේක මාර විශ්වකර්ම නිර්මාණයක්. මොකද මට මේ කූඩුව ඇතුළට ගියාට පස්සේ තමයි තේරුනේ මේක ඇත්තටම මේ මොකද්ද කියලා හිතා ගන්න බැරි තරමට. එක පැත්තක ගින්දර, අනිත් පැත්තේ වතුර, ගින්දර වලට කූඩුව ඇවිලෙනවා, පිච්චෙනවා, එක පැත්තකින් වතුර ගලාගෙන එනවා. ඉතින් මම කතා කරන්නට වැඩි ලස්සනට මම හිතනවා ඔයා විස්තර කරයි කියලා. ඉතින් අපි කියමු බලන් ඉන්න කට්ටියට මේ කූඩුව ගැන. ඔව් ඇත්තටම අපි 2020 වෙසක් මේ නිමිත්තෙන් පහන් කූඩුව නිර්මාණය කරා මෙවර. ඒ වගේම අපි දැන් නැවතත් පහන් කූඩුව බලන්න බැරි වෙච්ච අයට ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ගොඩක් අය කියනවා පහන් කූඩුව පොසොන් එකට තියන්න නැත්නම් තව දීර්ඝ කරන්න කියලා. ඉතින් අපි වෙසක් දවස්වල දීර්ඝ නොකර පොසොන් එකට දවස් 5ක් හෝ 6ක් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ පහන් කූඩුව ගැන කියනවා නම් හැමෝම කතා වෙන පහන් කූඩුවක් ලංකාවේ විශ්මිතම පහන් කූඩුවක්. අනිවාර්යයෙන්. මොකද මම නෙමෙයි කියන්නේ අපේ පේජ් එක විශ්මිත පහන් කූඩුව පේජ් එකට ඇවිල්ලා බලන්න හැමෝම බලන අය පුදුමයටපත් වෙන නිර්මාණයක් තමයි මේ අපි කරේ. ඒ වගේම අපි පහන් කූඩුවේ නිර්මාණය කරා DLM පහන් කූඩුවක් ඉහළට ඉපලෙනවා. වතුර ඇතුලින් නම් තමයි පහන් කූඩුව උඩට මතුවලා DL දිගේ ඉහළට යනවා. පහන් කූඩුව DLට අහු වෙනවා. ඒ වගේම තවත් නිර්මාණයක් කරා පහන් කූඩුව ගිනි ජාලාවක් මැදින් තමයි ඉහළට වෙන්නේ. මොකද මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි ගිනි ජාලාවක් මැදින් පහන් කූඩුවක් ඉහළට ඉපලෙන්නේ. පහන් කූඩුව ගින්දරට අහු වෙනවා. මේ පැත්තෙන් වතුරට අහු වෙනවා, මේ පැත්තෙන් ගින්දරට අහු වෙනවා. අහු වෙලා පහන් කූඩු දෙකම උඩට එනවා. ඉතින් ඒ වගේම තව පහන් කූඩුවක් මැද පහන් කූඩුවක් තියෙන එක ඇවිදගෙන එනවා පහන් කූඩුව. ඒ වගේම අපිට ඇත්තටම බලාපොරොත්තු වුණේ මේ නිර්මාණය තුලින් දාන පාරමිතාව විදහා දක්වන්න. මොකද දාන පාරමිතාව වෙස්සන්තර රජතුමා දරුවෝ දන් දුන්නා. ඒ වගේම තම හස්ති රාජයා දන් දුන්නා. ඉතින් ඒ වගේ කදිරංගාර ජාතියකින් තමයි නිරූපණය කරන්න දාන පාරමිතාව. දානය වෙනුවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන්න කදිරංගාර කුමාරයා ගින්නට බැන්න. ඒ අවස්ථාව ඔක්කොම අපි නිරූපණය කරලා දිනන පහන් කූඩුව තුලින් ඇත්තටම S2 අදාහ ගන්න බැරි නිර්මාණයක් තමයි. ඒක සාහිතික ඇත්ත කතාවක්. මොකද මම මේ කූඩුව මට ඇත්තටම මට මාර කනගාටුයි. මේ කූඩුව මට ඇත්තටම වෙසක් පොයට බලන්න එන්න බැරි වුණා. ඇත්තටම මාර විශ්මිත නිර්මාණයක් තියෙනවා. ඉතින් ඕක බලන්නම ඕනේ. ලංකාවම ඇවිල්ලා බැලුවත් පාඩු නෑ. පවුල් පිටින් ඇවිල්ලා බලන්න ඕන කූඩුවක් තමයි මේක. මොකද මේ පහන් කූඩු සම්ප්‍රදාය කියන්නේ වෙනස් එකක්. නමුත් මෙතුමා මේ නිර්මාණය කරලා දෙන පහන් කූඩුව ගැන කතා කරාම ඒක දැක්කහම
ඒක වෙනම එකක්. ඇත්තටම මාරම ලස්සනයි. හැම දෙයක්ම ස්වයංක්‍රීයව නිර්මාණය කරලා තිනවා. හැම දෙයක්ම වැඩ කරනවා. හැම එකක්ම යන්ත්‍ර සූත්‍ර මගින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැම එකක්ම ඒ වගේම ක්‍රියා කරනවා. ඉතින් තවදුරටත් අපි විස්තර කියමු. ඔය ඇත්තටම අපි පහන් කූඩු ප්‍රදර්ශනය කරනවා. පොසොන් දවසේ ඉඳන් පුරා දින 5ක් හෝ තාම 6ක් ඉරණය කළා නැහැ. 6ක් ගොඩක් දුරට පහන් කූඩු ප්‍රදර්ශනය කරන්න වෙයි. ඉතින් පහන් කූඩුව නොබලපු කෙනෙක් ඉන්නවා නම් එන්න මාදුපිටියට. එන්න තියෙන්නේ පානදුර මාදුපිටියට. පානදුරට ඇවිල්ලා කිලෝමීටර් 3ක් විතර රත්නපුරේ පැත්තට ඇවිල්ලා මහවිල හන්දියෙන් නැවත දකුණට හැරිලා එන්නත් පුළුවන්. නැත්නම් පානදුරේ ඉඳන් කළුතර පැත්තට කිලෝමීටර් 2කමාරක් විතර එනකොට තියෙනවා නල්ලුරු හන්දිය මහවිල බෝඩ් එක ගහලා තියෙනවා. මහවිල බෝඩ් එක ළඟින් වමට හැරිලා නැවත කිලෝමීටර් 2කමාරක් විතර එනකොට මාදුපිටිය තියෙනවා. මාදුපිටිය දර්ශනය කරලා තියෙනවා බෝඩ් මගින් පහන් කූඩුව. ඉතින් ඔබට දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉන්න මාදුපිටියට ඇවිල්ලා මේ විශ්මිත නිර්මාණය දැකලා ඔබත් මේ බුද්ධාලම්මන ප්‍රීතිය මුදම් වෙන ලෙස ඉල්ලා සිටිනවා. මාදුපිටිය පහන් කූඩුව ඉතාමත් විස්මිත විශ්ම ජනක පහන් කූඩුවක් කියලා මම මුලින්ම කිව්වනේ. ඉතින් නැවතත් මම මතක් කරනවා වෙසක් එකට බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අනේ ඇවිල්ලා අනිවාර්යෙන් මේක බලන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් බලන්නම වටිනවා. මොකද මේ තියෙන නිර්මාණ මේවා බැලුවේ නැත්නම් ඇත්තටම පව්. මොකද මාර මහන්සියක් කළා මාර විදිහට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකු නිර්මාණයක් කරනකොට මේ වගේ දෙයක් තනියම කරන්න බෑ කියලා ඕනම කෙනෙක්ට තේරෙනවානේ. ඉතින් අපි අහලා බලමු මේ නිර්මාණයට තව කවුද මේකට දායකුනේ කියලා මේ තනුෂ්ක මහත්මයාගෙන්. ඇත්තටම අපි මම නිර්මාණ දායකත්වයේ ගත්තාට මොකද පහන් කුඩු මගේ එක පුද්ගල විරමින් තමයි නිර්මාණය කරේ. මොකද කාගෙන්වත් රුපියලක්වත් එකතු කරේ නෑ. මගේ ව්‍යාපාරයක් තියෙනවා ND සෝපා කියලා. ඉතින් ඒ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් වලින් තමයි පහන් කුඩුව නිර්මාණය කරන්නේ. මොකද මේක මුදල් බලාපොරොත්තුෙන්වත් අනිත් එක අපි පහන් කුඩුව මෙතනට ආවම බලන අයගෙන්වත් රුපියලක්වත් ඉල්ලලා මේකට මෙච්චර වියදමක් දීලා ආධාරයක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. මොකද මේ පැත්තෙන් ධර්මය වෙන්නලා අනිත් පැත්තෙන් මුදල් ඉල්ලනකොට ඒක පව් සිද්ධ වෙනවා. අපේ දහමට අනුව. එතකොට විරිඳු කියන අයටත් මම කියන්නේ රුපියලක්වත් ඉල්ලන්න එපා. මේ පහන් කූඩුවට මිනිස්සු කැමති නම් තමන්ගේ ශ්‍රද්ධාවෙන් ඊළඟ වසරේ නිර්මාණය සඳහා කීයක් හරි දීලා යන්න වෙනම දෙයක්. අනිවාර්යයෙන්ම මට කියන්න තියෙන්නේ මේක දැක්කම සල්ලි නිකන් ඒ කියන්නේ කීයක් හරි නොදී යන්න බැරි තත්ත්වයක් මිනිස්සුන්ට ඇති. මොකද ඒ තරම් මේක මහා පුදුමාකාර නිර්මාණයක් නේ. ඔව් අනිවාර්යෙන්. ගොඩක් අය එහෙම උදව් කරලා යනවා. මේ ඉතින් එයාට ගොඩක් පින්. මොකද අපි ඒ නිසා තමයි ලබනවසරේ පහන් නිර්මාණය කරන්නේ. අපි ඒ නිසා මෙතනින් රුපියලක්වත් ඉල්ලලා ගන්න නැහැ කාගෙන්වත්. කැමති නම් දීලා යනවා. නැත්නම් නොදී ගියත් මොකද අපි නොමිලේනේ පෙන්නන්නේ. අපි නොමිලේ පෙන්නනවා කියලා මුදල් ඉල්ලන එක ඇතුළට දාගෙන ඒක හොඳ වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා තව අපිට පහන් කූඩුව කරන්න ගොඩක් පිරිසක් උදව් වුණා. අපි එක්සත් තරුණ කියලා නමින් තමයි පහන් කූඩුව කරන්නේ. මම නිර්මාණ දායකත්වයේ දුන්නට ඉතින් විශාල පිරිසක් ඉන්නවා. 25ක් විතර ටීම් එකක් ඉන්නවා. ඉතින් හැමෝගෙම නම් කියන්න අමතක වෙයි. ඒ හින්දා ඒ සියලුම දෙනාටත් ඒ වගේම පහන් කූඩුවේ විදුලි කාර්මික වශයෙන් කටයුතු කරේ පුබුදු නයනජිත් මල්ලි අවුරුදු 21 පොඩි කොල්ලෙක් තමයි ඒ වැඩේ කරේ. වගේම වෙල්ඩිං හා කාර්මික ශිල්පී සනත් අයියා. සනත් අයියා අපේ මාදුපිටියේ තියෙන අලුගොන් වල ඉඳන් ඇවිල්ලා විශාල සේවයක් කරා. ඒකගේ පුතාලා දෙන්නත් එක්ක. ඇත්තටම ඒ වගේම මගේ මාමා විශාල සේවයක් කරා. ඒ වගේම ওই ටික දෙනෙක්ගේ නම් තමයි කියන්නේ. ඒ වගේම අපේ අයියා මල්ලි ඒගොල්ලන් එතකොට නෙත්ම මිතුන් පුබුදු ඒ සියලු දෙනා ඒ වගේම තව ගොඩක් අය ඉන්නව නම් කියන්න. ඇත්තම නම් කියන්න බෑ. මේ ඒ නම් කිව් නොකිව් සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා. ඇවිල්ලා මේ කරපු සේවයට ඒ අයට ගොඩක් පිං. ඉතින් අපි ලබන වසරේත් මීට වැඩිය විශ්මිත නිර්මාණයක් කරනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න සියලු දෙනා පැමිණෙන්න. මොකද අනිවාර්යයෙන්ම විශ්මිත නිර්මාණයක් තමයි කරන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේකත් අති විශිෂ්ට විශ්වකර්ම නිර්මාණයක්. මොකද මේ මනුස්ස දෑතකින් මෙච්චර දෙයක් කරනවා කියන්නේ ඒක හිතා ගන්නවත් බෑ. මොකද මේක මම අර නැවත මම මේ කියන්නේ එකම හේතුව ඇවිල්ලා බලන්න දෙයක් තියෙනවා. සාමාන්‍ය පහන් කූඩුවක තියෙන විශේෂත්වය නෙමෙයි මේක තියෙන්නේ. ඇවිල්ලා බැලුවට පව් නෑ පාඩු නෑ. ඉතින් දුරකථන ගෙවාගෙන එන ඔයාට ඔන්න මේ පාරත් පුළුවන් පොසොන් පොයින්ට් නැවත මේක නරඹන්න. ඉතින් ඇත්තට මටත් බැරිුණා මමත් පොසොන් පොයින්ට් මෙතනට අනිවාර්යෙන් එනවා. ඇවිල්ලා මේ පහන් කූඩුව නරඹනවා. ඉතින් තවදුරටත් මේ පහන් කූඩුව ගැන කතා කරන්න ඔහොම මම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන් නැවත මතක් කරනවා තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ වගේ මිනිස්සුන් අපි ප්‍රොමෝට් කරේ නැත්නම් ඒක මහා පාපයක්. මොකද මේක මාර වටින විශ්වකර්ම නිර්මාණයක්. මේවා මේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම දකින්න මේවා අපිට යවන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. ඉතින් ඒ හින්දා නැවතත් මම මතක් කරනවා ට්‍රැවල් සවාරිය අපේ channel එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එනනම් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. පහන් කූඩුව ඇතුළට මුලින්ම ආවම මේ ඉහළ තියෙන පහන් කූඩු දෙකක් අරගෙනවා. එකක් පහන් කූඩුවක් කුහරය ඇතුලේ තමයි කැරගෙන්නේ. ඒ කුහරෙන් ගැලවිලා පහන් කූඩුව පල්ලෙහාට ගමන් කරනවා.
ඊට පස්සේ නැවතත් ඒ පහන් කූඩුව උඩට ගමන් කරනවා. ගමන් කරලා ඉවරුනාම අපේ නිර්මාණය කරා වෙස්සන්තර ජාතකයට අනුව කණ්ඩුල හස්තිරාජයා දන් දෙන අවස්ථාවේ ඇතිවෙන කුංචනාදයෙන් ඇතිවෙන වර්ෂාවෙන් අපි නිර්මාණය කරා වර්ෂාව සමග දිය ඇල්ල. ඒ වගේම දිය ඇල්ලෙන් මේ පහන් කූඩුව මතුවෙනවා. දිය ඇල්ල ඇතුලෙන් තමයි පහන් කූඩුව එන්නේ. වතුරෙන් උඩට ඇවිල්ලා දිය ඇල්ලට පහන් කූඩුව අහුවෙලා පහන් කූඩුව දිය ඇල්ල දිගේ ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා නැවතත් පහන් කූඩුව ඒ පරිවාර කූඩුවත් කැරගෙනවා. ඒ සමග දිය ඇල්ලෙන් පහළට නැවත පහන් කූඩුව නොපෙනෙන්නම යනවා. ඊට පස්සේ වෙස්සන්තර රජතුමා දරුවෝ දන් දෙන එක අපි නිර්මාණය කරලා දිනවා. ඒක එතන මේ පෙන්නනවා. ඒ වගේම නැවතත් පහන් කූඩුවක් වතුර පාර දිගේ දිය ඇල්ල දිගේ නැවතත් පහන් කූඩුවක් එනවා ඉස්සරහට. ටිකක් ගොඩක් මේ දුර පහන් කූඩුව ඇවිදගෙන එනවා. ඒ වගේම තවත් නිර්මාණයක් තියෙනවා. අතන මාරදිවි පුත්‍රයා නිර්මාණය කරලා තිනවා. මාරදිවි පුත්‍රයා පහන් කූඩුවට ආව මාරදිවි පුත්‍රයා දකින්න හම්බෙන්නේ නැහැ. මාරදිවි පුත්‍රයා ඊට පස්සේ පහන් කූඩුව තුලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඒ ගිනි ජාලාවක් මවනවා. ඒ ඔක්කොම නිරූපණය කරන්න අර ස්ථානයේ තමයි අපි නිරූපණය කරලා තියෙන්නේ. කදිරංගාර කුමාරයා ගින්නට පයින් අවස්ථාව අපි මෙතන නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම ගිනි ජාලාවක් මැද්දෙන් මේ පහන් කූඩුව ඉහළට එස්ස වෙනවා. පහන් කූඩුව ගින්නට අහු වෙනවා. අහු වෙලා කුමාරයා දානේ පූජා පසේ බුදුහාමුදුරන්ට දානේ පූජා කරන ආකාරය මෙතන අපි නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ අදිරංගාර ජාතකයත් වෙස්සන්තර ජාතකයත් දේශනා කරන ආකාරය අපි අතන ඉහළ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන ආකාරයත් නිර්මාණය කළා. සියලු දෙනාට ශ්‍රද්ධාව ඇති වෙන විස්මිත නිර්මාණයක් මේ වසරේ අපි කරන්න ලැබුණා. ඉතින් සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ විස්මිත නිර්මාණය බලන්න එන්න. ඇවිල්ලා ඔබගේ සිත් පහන් කරගන්න හැටියට ඉල්ලා සිටිනවා. ඉතින් පහන් කූඩුව ඇතුළට එන්න තියෙන්නේ මෙන්න මේ වගේ දොරටුවකින්. ඉතින් ආවට පස්සේ ඕගලන්ට මුලින්ම දකින්න හම්බෙනවා මෙන්න මේ ඉහළින් පේන පහන් කූඩුව. මේ පහන් කූඩුව අර අයියා කිව්වා වගේම මේ එක කූඩුවක් ඇතුළට යනවා, එක පහන් කූඩුවක් වැහෙනවා. ඉතින් මම අර ඕගලන්ට කලිනුත් කිව්වේ ඒකයි මේක ඇවිල්ලාම බලන්න ඕන එක. මේ පහන් කූඩුව එක කූඩුවක් වෙනවා. ඊට පස්සේ ඕගලන්ට මෙන්න මෙතනින් පේනවා දිය ඇල්ලක්. මෙන්න මේ ගල් ගොඩේ දිය ඇල්ලක් වැඩ කරනවා. ඉතින් මේ දිය ඇල්ලේ මේ පහන් කූඩුව කැරකෙන ගමන් දිය ඇල්ලෙන් වතුර යටට ඒ කූඩුව ගිලෙනවා. ඒ වගේම ඒ පහන් කූඩුව දිය ඇල්ලෙන් උඩටත් ගමන් කරනවා. එතන තියෙන්නේ අන්න ඒ වගේ සිද්ධාන්තයක්. ඉතින් මෙන්න මෙතනින් නිරූපණය වෙන්නේ වෙස්සන්තර රජුරෝ එයාගේ ඇතාව දන් දෙන ඒ කතාව. ඉතින් ඕගලන්ට පේනවා මෙතනත් මේ හස්ති රාජයාගේ හිස වැඩ කරනවා, කන් දෙක වැඩ කරනවා. මම කිව්වේ කලින් ඒකයි. මේ වීඩියෝ එකේ මේ පහන් කූඩුවෙන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ පහන් කූඩුවේ සියලුම දේවල් යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන ආකාරය. ඉතින් එහා පැත්තේ තියෙනවා සිරිසංගබෝ රජුරෝ හිස දන් දීපු ආකාරය. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඒක ගැන කතා කරමු. ඒ සිරිසංගබෝ රජතුමා හිස දන් දීපු ආකාරය තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත් පැහැදිලිව මේකේ හිස කඳෙන් වෙන්න ආකාරයත් ඕගලන්ට බලා ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ අපිට මේක දාලා පෙන්වන්න බෑ. ඉතින් දැන් පහන් කූඩුව තාවකාලිකව නවත්තලා තියෙන හින්දා ඉතින් එදාට ඕගලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. මේ හැමදේම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරනවා. ඉතින් අපි යමු තවත් දේවල් තියෙනවා බලන්න. මෙතනින් එහා පැත්තේ අපි එතෙන්ට ගිහිල්ලා ඊළඟ ටික කතා කරමු. ඉතින් ඔබට මේ රූපරාමුවෙන් පේන්නේ ඉතින් මේ ජෝජක වමුණට තමන්ගේ දරුවන් වෙස්සන්තර රජුරුවන් විසින් දන් දෙන ආකාරය පෙන්වන රූපරාමුව තමයි මෙතන තියෙන්නේ. මෙතනත් සියලුම දේවල් ක්‍රියාකාරී වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරනවා. ඉතින් ඕගලන්ට මේ උඩින් පේන්නේ කදිරංගාර ජාතකයට අනුව මාරයා. මෙයත් මෙතන මෙහෙම ඉන්නේ නැහැ. මෙයත් ඒ වෙලාවට එළියේ ඉඳන් ඇතුළට එනවා. ඉතින් ඒව බලන්න මෙතෙන්ට ඇවිල්ලාම බලන්න ඕනේ. ඉතින් මම ඒකයි කිව්වේ මේක ඇවිල්ලාම බලන්න ඕන පහන් කුඩුවක් කියලා. ඉතින් එයින් පස්සේ තවත් තියෙනවා ඕගලන්ට බලන්න. ඉතින් මෙතනින් ඕගලන්ට මේ රූපරාමුවෙන් දැක ගන්න හම්බෙන්නේ කදිරංගාර ජාතකයට අනුව කදිරංගාර කුමාරයා ගින්දරට පයින් ආකාරයෙන් මෙතනින් දකින්න හම්බ වෙන්නේ. ඉතින් අර ඇතුලේ ඉන්න කදිරංගාර කුමාරයා මෙන්න මෙතන ගින්නක් පත්තු වෙනවා. අන්නේ ගින්නට පයින්නවා. ඉතින් මේ පහන් කූඩුවත් කැරකි ගින්දරෙන් තමයි ඉහළට එසවෙන්නේ. ඉතින් මේක මහා විස්මිත නිර්මාණයක් කියලා මම මුලින් ඉඳන්ම කිව්වේ අන්න ඒකයි. මේක ඇවිල්ලාම බලන්න ඕන එකක්. ඉතින් ඕගලන්ට පැහැදිලිව පේනවා ඇති මෙතන තියෙන වැඩ කටයුතු ටික. ඉතින් වටේම බැලුවාම එකම විදිහකට එකම තැනක ඉඳගෙන ඕගොල්ලන්ට මේ සියලු දේවල් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විශාල පහන් කූඩුව තමයි ඕගොල්ලන්ට අර එපටින් පේන පහන් කූඩුව ගාවට ගිහිල්ලා එක පහන් කූඩුවක් විදිහට දෙකම එකතු වෙලා කරගෙන්නේ. ඉතින් මේ පහන් කූඩුව මෙතන තිබ්බට මේ පහන් කූඩුවත් අන්න අර කූඩුව ගාවට යනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක ඇවිල්ලාම බලන්න ඕන එකක් කියලා. ඉතින් මාදුපිටියේ පහන් කූඩුව ගැන කතා කරද්දී ඕගොල්ලෝ මේ කතාවේ සම්පූර්ණ විස්තරයම මේ වෙනකොට බලලා ඉවරයි. ඉතින් ඇත්තම කතාව වීඩියෝ එකකින් බලලා මේක නතර වෙන්න එපා.
මේ පහන් කූඩුව සියසින් දැක බලා ගන්න අනිවාර්යෙන් මේ ස්ථානට එන්න. මම කලින් කිව්වා වගේම නැවතත් කියනවා මේක පවුල පිටින් ඇවිල්ලා බැලුවට පාඩු නැති අපරාධ වෙන්නේ නැති කූඩුවක්. අවුරුද්දම මතක තියෙයි මේ පහන් කූඩුවේ කතාව. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඇවිල්ලා පහන් කූඩුව බලන්න. ඉතින් මේ වෙනකොටත් නැවතත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ පහන් කූඩුවේ නිර්මාණකරුවා. ඉතින් අපේ ධනුෂ්ක අයියා. ඉතින් ධනුෂ්කයට අපි කියමු රටටම ධනුෂ්කයි අපි ආරාධනා කරමු නැවතත් පොසොන් පොයට මේ පහන් කූඩුව බලන්න එන්න කියලා. ඔව් ඇත්තටම පහන් කූඩුව පොසොන් පොයේ ඉඳන් පුරා දින 5ක් හෝ 6ක් අපි ප්‍රදර්ශනය කරන්න නියමිතයි. ඉතින් දැකමු නැති කෙනෙක් ඉන්නවා නම් පහන් කූඩුව ඇවිල්ලා සියසින්ම දැක බලා ගන්න විස්මිතකම මේ වගේ නිර්මාණයක් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැහැ. මේ ඒ වගේම පහන් කූඩුව දැකලා සිත් පහන් කරගන්න හැටියට මම සියලු දෙනාගේ ඉල්ලනවා. අනිවාර්යෙන්. ඉතින් පහන් කූඩුව දැකලා සිත් පහන් කරගන්න, බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න, ජාතක කතා පොතේ තියෙන ජාතක කතා S2කින්ම බලා ගන්න පුළුවන් මෙතෙන්ටම. ඉතින් ඔයගොල්ලන්ගේ දුව දරුවෝ රැගෙන එන්න. මොකද මේ වගේ අවස්ථාවක් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මම දැන් මේ වීඩියෝ එක මෙහෙම නිකන් පෙන්නුවට මේක ඇතුලේ මේ කතා පුවත සම්පූර්ණයෙන්ම රෙකෝඩින් එකක් විදිහට යනවා. ඉතින් ඒක ඔයගලන්ට වෙනස්ම විදිහට අත්දැකීමක් ලැබෙවි. ඒ විතරක් නෙමෙයි මේක ඇතුළට ගියාම එක පැත්තකින් වතුර වැක් කරනවා. එතෙන්දී ඔයගලන්ට සීතල දැනේ. තව පැත්තකට ගියාම ගින්දර ඇවිල්ලා. එතෙන්ට ගියාම ඔයගලන්ට උණුසුම දැනේ. ඉතින් ඒ වගේ හැඟීම් ප්‍රකාශනය කරන්න බෑ මේ වීඩියෝ එකකින්. ඒ හින්දා තමයි මම කිව්වේ අනිවාර්යෙන් ඇවිල්ලා මෙතන පහන් කූඩුව නම්බලා ඔයගලන්ට ඒ හැඟීම ලබා ගන්න කියලා. ඉතින් නැවතත් ආරාධනා කරනවා පහන් කුඩුව බලන්න අනිවාර්යෙන් එන්න. ඉතින් මේක බලන්න ඕන පහන් කුඩුවක් ලංකාවේ අංක 1 විශ්මිතම නිර්මාණය. ආයි කතා දෙකක් නැහැ. මාදු පිටියේ පහන් කුඩුව. ඉතින් නැවතත් මතක් කරනවා ට්‍රැවල් සවාරිය තවත් කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. මොකද මේ වගේ අය මේ රටේ ලෝකේ දකින්නම ඕනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයා කරලා දෙන්න. අනිවාර්යෙන් ධනුෂ්කය ගැන කමෙන්ට් එකක් දාන්න. එයාගේ හැකියාව ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් නැවතත් මතක් කරනවා ට්‍රැවල් සවාරිය තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම්. මේ හදන්නේ මේ වීඩියෝ එක හමාර කරන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. අපි අදට ගිහිල්ලා එනවා මේ ට්‍රැවල් සවාරිය.